ගොඩ මොන කරන්නේ? ආසාවට ජනරල් කියනවා. මචං මේ ලස්සන අපිට සල්ලි වලට කවදාවත් ගන්න පුළුවන්ද? බෑ. මේ ලස්සන ගන්නත් බෑ මචං, මේ වයිබ් එක ගන්නත් බෑ. සල්ලි කියන්නේ මචං සල්ලි විතරයි. මේ කැලේ, මේ පරිසරය, මේ සත්තු, මේ දැනෙන මචං උණුසුම සිසිල ඔව්. ඒ කිසිම දෙයක් ගන්න බෑ. ඇමරිකාවේ ජනාධිපතිටත් බෑනේ. ඇමරිකාවේ ජනාධිපතිට නෙවෙයි මචං, කිසිම පුද්ගලයෙකුට ගන්න බෑ. ඒ ගන්න පුළුවන් මචං පරිසරයේ තියෙන මිනිස්සුෙකුට විතරයි. සල්ලි වලට ගන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා. වතුර බැහැලා පුළුවන් තරම් ඉඳලා මේ වගේ ඔරුවක නැගලා යනකොට තියෙන සනීපේ මොකද්ද වැඩ හිතෙන්නේ? මචං වතුර කියන්නේ නේචර් නේ මචං. අපේ බොඩි එකේ තියෙන 90%ක්ම වතුරයි. ඔව්. ඒ කියන්නේ වතුර නැතුව මිනිස්සුෙකුට කවදාවත් ජීවත් වෙන්න බෑ. මේ වතුරයි අපේ අතර ඉන්ටර්කනෙක්ටඩ් ලොකු දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මේ වතුරේ මචං අපි යන්නේක ඔව්. ඒක මචං අද දවසේ අපිට ලියවුණ කතාවක් තමයි. ඒ කියන්නේ ඒක මචං නේචර් එකත් එක්ක බොන්ඩලා අපිට ලැබුණ දෙයක්. ඒ කියන්නේ මේ නේචර් එකෙන් ලැබුණ දෙයක්. එහෙම නැතු මචං ප්ලෑන් කරලා යනව නෙමෙයි. ස්වභාව ධර්මයෙන් අපිට ලැබුණ දෙයක් මිසක් මචං අපි මේවා ප්ලෑන් කරලා සමහරට අපිට ගොල්ලතරේට හාබලෝ කිසිම එන්න වෙන්නේ වෙන්නේ නැහැ. ගලි. ඔව්. ඒකයි. ගවදියා බලන්න ඈත ඉන්න බලන් ඉන්න. ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ මචං ඒ කියන්නේ නේචර් එකත් එක්ක ලං වෙන මිනිස්සයාට ඒ නේචර් එක ලං වෙනවා. ඒක තමයි මේ ඉතින් තියෙන මේ ලොජික් එක මචං. ඒ කියන්නේ සමීප වෙන මිනිස්සයාට ඒ හා සමාන දේවල් ඇට්‍රැක්ටිව් වෙනවා. ඒක ස්වභාව ධර්මයට විරුද්ධව කවදාවත් වැඩ කරන්න හොඳ නැහැ. ඒක මේ හිතන්නේ නැහැ. නේචර් එකේ වයිබ් එකත් එක්ක අපි හැම වෙලාවෙම සමපාත වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ නේචර් එකේ වයිබ් එකයි අපේ වයිබ් එක කියන්නේ දෙකක් නෙමෙයි එකයි. මොකද අපිත් හියුමන් බීන්ස්ලා කියන්නේ මචං අනිවාර්යයෙන් නේචර් එකත් එක්ක මේ පැරලල් යන මිනිස්සු. නේචර් එක කියන්නේ අපිත් එක්ක පැරලල් යනවා. ඒකෝ නේචර් එක අපි කියන්නේ දෙකක් නෙමෙයි එකයි. ඒක මචං තේරුම් අරගෙන නේචර් එකට රිස්පෙක්ට් කරන්න කොයිතරම්ද නේචර් එක අපිට රිස්පෙක්ට් කරන්න අනිවාර්යයෙන්. ඒක තමයි මේ එතකොට තමයි අපිට ඉතරෙන්නේ. මේ වයිබ් එක අපේ එළියේ ඉඳලා කොච්චර සල්ලි වේදම් කරත් මේක ගන්න බෑනේ. ගන්න කොහොමද? ඒ කියන්නේ මේ මචං වතුරෙන් එන අපිට සීතල මේ වතුරෙන් ආලා මචං පීනලා ඒ ගත්ත වයිබ් එක සල්ලි දීලා කොහොමද ගන්නේ? කියන්නේ සල්ලි කියන්නේ කොළ ටිකක් විතරයි. සල්ලි වලට වැඩ කරන මිනිස්සු මචං ඒගොල්ලන්ගේ සර්විස් එක ගන්නද? එච්චරයි. ඉතින් එහාට මේ දෙන මේ අපි මේ ස්වභාව ධර්මෙත් එක්ක කරන ගනුදෙනු සල්ලි නෙවෙන්නේ. මේ ආදරෙත් එක්ක යන්නේ. අපි ගහකොළට ආදරේ, වතුරට ආදරේ, මේ තියෙන පරිසරයට ආදරේ, ඒ කන්සෙප්ට් එකේ ජීවත් වෙලා ගන්න වයිබ් එක මචං සල්ලි දීලා කවදාවත් ගන්න බෑ. ඒක එහෙම කවුරු හරි කියනවා නම් මචං බොරුවක්. ඒ සල්ලි කියන එක ඒ බොරුවක්. සල්ලි කියන එක දෙයක් විතරයි ලෝකේ තියෙන්නේ. මෙතන සාමාන්‍යයෙන් එළියේ ඉන්න මිනිස්සුෙකුට මේ ලොකේෂන් එකට එන්න බෑනේ. වන ජීවියකින් ප්‍රශ්න. වන සංරක්ෂණයකින් ප්‍රශ්න. ඒකට මාළු වලන සමිතියෙන් ප්‍රශ්න. ඉතින් හැමෝගෙම ප්‍රශ්න. ඉතින් අපිට ඒ කියන්නේ ඒ එන්න පුළුවන් දැන් මේ ඔරුවක් ගන්න බෑ. ජීවිත මිනිස්සු. ඔව්. අපේ මේ අපේ දැන් මොනවා හරි ආමේකේ තියෙන මේකට මේ ගත්තේ. නැත්නම් ඒ ඔරුවක් විශ්වාසෙට ඒ කියන්නේ ඒ කියන්නේ අපි මොකුත් කරන්න නැහැ කියලා උන් දන්නවා. ඒ කියන්නේ ආමේ කියන්නේ පරිසරය රකින්න මිනිස්සු කියලා දන්නවා. ඉතින් මිනිස්සු මොකුත් කියන්නේ නැහැ. මිනිස්සු කියන්නේ නමුත් සිවිල් ලේබල් මේ ඔරුව ගන්න බෑ. මේවා කියලා තියෙන්නේ ආමේක නිසා. මේ ඔරුව ගන්න බෑ. ආමේක නැහැ. අපිනේ නවත්තන්නේ මේ එන මේවත්. කියන්නේ මේ කැලෑ කපන ඒවා පව නවත්තන්නේ අපි මිසක් වෙන කවුද? ඒකත් එක්ක නවත්තන්නේ අපි කැලේ වවනවා, අපි වතුරත් එක්ක ඉන්නවා. ඒවා මචං ඒවා මේ මාර දෙයක්. මොන මාර විදිහට රයිස් එක එන්ජොයි කරනකොට ඇත්තටම ස්වභාව ධර්මෙත් එක්ක ඉන්නකොට මේ ඒ දැනන ෆීලිං එක මේ හිතා ගන්න බෑ. can't express. එහෙනම් මේ සතුට දීපු මේ නේචර් එකට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුතිවන්ත වෙනවා, වන්දනා කරනවා. thank you very much. ආය හම්බෙමු කියලා. දිවුලානට කියලා අපි